කොළඹ අහසයට නියෝන් එළි දැල්වෙන හැන්දෑවක මම මේ යන්නේ ජීවිතේ ලස්සනම මතක ඉදිරි කරපු සුන්දරම චරිත ටිකක් මුණ ගැහෙන්න. ලයිට් හවුස් එක පාමුල පුංචි මේසයක් වටේ රවුමට වාඩි වෙලා අපි මේ මතක එකින් එක හැඳින්න පටන් ගත්තා. කොළඹ අහසේ එක තරුවක්වත් නැති වුණේ ඒ තරු ඔක්කොම අපේ ඇස්වලට ඇවිත් නිසා කියලායි මට නම් හිතුනේ. අපි හුණුපිටිය හරස්පාරේ අකුරු 3 රේඩියෝ channel එකක නිවුස් රූම් එකේ සමාජිකයෝ. පස්සේ ඒ channel එකට ටීවී එකකුත් ආවා. අපේ නිවුස් රූම් එකේ හිටියේ කෙල්ලෝ 3 දෙනයි කොල්ලෝ සෙට් එකයි. එක වත් එක බෙදාගෙන කාලා එකට තේ හදාගෙන බීලා එක එක්ට දුකක් කරදරයක් වුණාම ඔක්කොම එකතු වෙලා උත්තර හොයලා එකම පවුලක් විදිහට ගෙවුණු සුන්දර කාලයක් අපිට තිබුණා. ගංගාරාමේ පන්සලට මල් පූජා කරලා හුණුපිටිය හරස්පාරේ ක්‍රිකට් ගහලා කළු අයියාගේ පෙට්ටි කඩෙන් රෝස් පාන් කාලා ප්ලේන්ට් බීලා ජිනරතන කැන්ටින් එකේ උදේට ඉදියප්ප කාලා චීනගේ කොපර් චෙමිනියකින් රුපියල් 80 කංකුන් රයිස් එක කාලා බුලටින් එක ඉවර වුණාම හැමෝම එකතු වෙලා නිවුස් රූම් එකේ ෆිල්ම් එකක් බලලා දෙල් ගහ යටට සෙට් වෙලා සින්දු කියලා ගෙවුණු ඒ කාලය අපේ ජීවිතයට එකතු කරපු මතක තමයි ජීවිතේ සුන්දරම මතක. අපි හැමෝම එකම වයිබ් එකක් තිබුණු මිනිස්සු. කුලල් කා ගැනීම, කකුලෙන් ඇදිලි, දිය යටින් ගින්දර, තනියම ගොඩ යාම් මේ කිසි දෙයක් අපි අතර තිබුණේ නැහැ. අඩුම තරමේ අපි කවුරුවත් අද වෙනකන් කාගේවත් හිතක් රිදෙන්න වචනයක්වත් කියලා නැහැ. පස්සේ කාලෙක අපි එක එක තැන්වලට ගියා. සමහරු වෙන channels වලට ගියා. සමහරු මාධ්‍ය ශාස්ත්‍රයෙන් අයින් වෙලා වෙනත් ශාස්ත්‍ර තෝරගත්තා. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ නඩේගුරා. උදිතමාල් අයියා. උදිතමාල් හේමචන්ද්‍ර. ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ම මාධ්‍ය රස්සාවට ආපු අපි ඔක්කොගෙම ගුරුවරයා තමයි ඔහු. අපිට නිවුස් ලියන්න, කියන්න, කන්ටැක්ට් බුක් එකක් හදන්න, සෙග්මන්ට් හදන්න මේ හැමදේම කියලා දුන්නේ අයියා. අද අපිට මාධ්‍ය ශාස්ත්‍රය තුළ මේ තරම් දුරක් එන්න පාර පෙන්නලා දුන්නේ උදිතමාල් අයියාගේ මුල් පාඩම් කියලයි අපි හැමදාමත් විශ්වාස කරන්නේ. මේ ඉන්නේ අරුණි අක්කා. අරුණිද සිල්වා. ඉස්සර අපේ බුලටින් වැඩි ප්‍රමාණයක එඩිට වුණේ අක්කා. බුලටින් එකට කතා 3ක් අනිවාර්යෙන් හොයලා දෙන්න ඕනේ. ඒක තමයි අක්කාගේ නියෝගය. ඉස්සර නිවුස් රූම් එකේ අපි වෙනුවෙන් උදිතමාල් අයියා පොතක් දාලා තිබුණා. කවි, නිසදැස්, රස කතා උඹලගේ හිතට එන ඕන දෙයක් මේ පොතේ ලියපල්ලා. අපි ඉතින් අපේ ආල කතා, කෝල කතා, රස කතා, මෝඩ කතා ඔක්කොම ඒ පොතේ ලිව්වා. අරුණි අක්කා දවසක් ඒ පොතේ මෙහෙම ලියලා තිබුණා. හැමෝම පොතට ආසුණාට මම නම් ආසු පිට කවරෙට. එදා අරුණි අක්කා ලියපු විදිහටම අද පොතේ පිට කවරේ වෙච්ච උදිතමාල් අයියා අරුණි අක්කාගේ හස්බන්ඩ්. මේ ඉන්නේ දිනේෂ් අයියා. දිනේෂ් බලපිටිගේ. මෙයා ගැන නම් ඉතින් කතා ගොඩයි. අපි හැමෝටම 2008 2009 කාලෙදී මුලින්ම Gmail account එකක් හදලා දුන්නේ මෙයා. සිංහල ටයිපින් කියලා දුන්නෙත් ඉතින් දිනේෂ් අයියාම තමයි. එයාත් එක්ක අපිට සිංහල ටයිපින් කියලා දීපු තව කෙනෙක් හිටියා. එයා තමයි අපේ පැන්ඩා. මහේෂ් ලියනගේ. සෝෂල් මීඩියා මෙච්චර හිට් නැති ඒ කාලේ සෝෂල් මීඩියා කප් එක අරන් හිටපු කෙනා තමයි මෙයා. මේ ඉන්නේ නලයාත්. මනෝජ් නාලක. අපිට ස්මාර්ට් ෆෝන් නොතිබිච්ච ඒ කාලේ මෙයාගේ කැමරාවෙන් ගත්තු ෆොටෝස් තමයි අදටත් මතක විදිහට අපේ ළඟ තියෙන්නේ. අපේ channel එකට ගිනි තියපු වෙලාවේ නාලක අයියාගේ ජීවිතේ තිබුණු ලොකුම වත්කම වෙච්ච උපාධි සහතිකය ඇතුළු හැම සහතිකයක්ම ගින්නෙන් දැවිලා ගියා. ඒ තරමටම මෙයා ඔෆිස් එක ගෙදර කරගෙන හිටියේ. මේ ඉන්නේ උදේශාන් ඉඩම ගෙදර අයියා. ඉඩමේ තමයි යකෝ ගේ තියෙන්නේ. අයියට හැමදාම විහිළු කරන්නේ එහෙම. අනුරාධපුර පැත්තේ ගීත රචිකාවියක් ඒ දවස්වල මෙයාට ලව්. කොහොම වුණත් අපේ අකුරු 3 නාලිකාවේ අදටත් ඉතුරු වෙලා ඉන්න කෙනෙක් තමයි උදේශාන් අයියා. මේ ඉන්නේ අපේ මල් කුමාරයා. ඉන්දික ගමගේ. කන ළඟ ඉන්න කෙනෙක්ට උනත් ඇහෙන්නේ නැති වෙන්න ලස්සනට මල් කඩන්න
මෙයාට පුදුමාකාර හැකියාවක් තියෙන්නේ. රාවණාට බොක්කෙම්ම ලව් කරපු ප්‍රියංකර හේරත්ගේ තමයි මේ ඉන්නේ. මෙයා ඒ කාලේ ඉඳලම ගවේෂකයා. මේ ඉන්නේ අපේ ක්‍රීඩාතරුව ඉදුනිල් අයියා. ඉදුනිල් පතිරාජ. අකුරු තුනේ නාලිකාවේ ඉදුනිල් අයියා තාමත් වැඩ. හැමදාම ප්‍රෙස් වලට යන මෙයාගෙත් රස කතා ගොඩයි. සිංකඩගල පුරවරයෙන් අපේ නිවුස් රූම් එකට පායපු තරුව තමයි බුද්ධි. චින්තක බණ්ඩාර තෙන්නකෝන්. මෙයාගේ බෝඩින් කතා තමයි රසවත්ම. මල් වලට ලොකු නෑකමක් තියෙන මේ අයියා තමයි ඉස්සර කවරේජ් වලට ගියාම අපිව බලාගන්නේ. මෙයාට හැමෝම ආදරයට කියන්නේ මිංචු කියලා. මංජුල ප්‍රගීත් ලොකු මුදලි. මෙයාට හැමදාම අපිත් එක්ක කියන්න මොකක් හරි කතාවක් තිබුණා. බෝඩින් කතා, බස් කතා, ප්‍රෙස් කතා. අදත් ඉතින් ඒ වගේම කතා ගොඩක් අහගත්තා. මේ අපේ සඳා සංචේ සඳ කැලුම්. හඳක් වගේ මූණක් තිබ්බට මෙයාට තියෙන්නේ වක්කඩක් වගේ කටක්. හැබැයි ඉතින් ඒකට දෙවෙනි නොවෙන්න මෙයා ළඟ තියෙන මනුස්සකම පිරිච්ච හදවතට අපි හැමෝම හරිම ආදරේ. මේ ඉන්නේ නිරා. නිරංජන සංකල්ප හෙට්ටිආරච්චි. කොළඹ හරිමැද හැදුනට සිටි සීන් කවදාවත් නැති සුප්පිරි කොල්ලෙක්. අන්තිමට ඉතින් අයියා නිවුස් රූම් එකේ වැඩ කරද්දි මල්ලි ප්‍රොඩක්ෂන් එකේ වැඩ. මේ තමයි අපි හැමෝම ආදරය කරන ගරු කරන චන්දිමාල් අයියා. චන්දිමාල් හේවා පතිරණ. චන්දිමාල් අයියා තමයි අකුරු තුනේ ටීවී එකේ පළවෙනි කැමරා ශිල්පියා. තාමත් ඉතින් චන්දිමාල් අයියා ඒ ටීවී එකේ වැඩ. අකුරු තුනේ නාලිකාවේ ප්‍රොමෝෂන් ඩිවිෂන් එකේ හිටපු වසන්ත අයියා තමයි මේ. වසන්ත රණවක. කොයි වෙලාවෙත් මූණ පිරෙන්න hina වෙලා ඉන්න මෙයා අපිට මුණ ගැහුනෙත් අවුරුදු ගානකට පස්සේ. අපිත් එක්ක මෙතනට සෙට් වෙන්න බැරි වෙච්ච අපේ කල්ලියේ තවත් කීප දෙනෙක් ඉන්නවා. මුණ ගැහෙන්න බැරි වුණාට එයාලා හැමදාම අපේ හදවත්වල කෙටු චරිත. මේ ජීවිතයේදී අපිට එකම ගඟක් දෙපාරක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේ ජීවිතේ සමහර කාල ආයේ කවදාවත්ම එන්නේ නැහැ. පුංචි වැටුපකට වැඩ කෝටියක් කරපු එකම පවුලක් වගේ ආදරෙන් බැඳුණු අතේ සතේ නැතත් සතුටින්ම හිටපු බේරේ හුළඟ දැවටෙමින් රැයක් දවාලක් නැතුව ගංගාරාමේ මල් සුවඳ විඳපු ඒ නොස්ටැල්ජියා හැඟීම මැරෙනකම්ම අපේ හදවත් සතුටින් පුරවාවි. පිපි කුසුමෙහි රන් මුව රද වෙත පෙන බිඟු සේමා නිති ගෙපුයන වැද රඟතුන් පැණි සමනල සේනා සපමින ඔබ වෙන වැයූ මා වියස ගී ගයෝ සපමින ඔබ වෙන වැයූ මා වියස ගී ගයෝ